නිතර එන ඔබේ හිස රදයට හේතුව ඔබේ ගෙල වෙන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද? අපි මේක හඳුන්වනවා සර්වියෝජෙනික් හෙඩේක් කියලා. ගෙල ප්‍රදේශයෙන් පටන් අරගෙන ඔළුව දෙසට විහිදී යන පැතිරී යන හිස රදයක් තමයි සර්වියෝජෙනික් හෙඩේක් කියලා කියන්නේ. මේක බලපාන්න හේතු මොනවද? විශේෂයෙන්ම වැරදි ඉරියව්ව, ගෙලට සිදුවන හදිසි අනතුරු, ගෙල ආශ්‍රිත ගෙවීම්, සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් එහෙම නැත්නම් ඩිස්ක් එකේ ප්‍රශ්න, ගෙල හා උරහිසේ මාංශපේශී තද බව, අධික මානසික පීඩනය, ඒ වගේම එකම ඉරියව්වෙන් දිගු වේලාවක් රැඳී සිටීම, රෝග ලක්ෂණ විදිහට හිසෙහි එක පැත්තකට පමණක් එන හිස රදය, විශේෂයෙන්ම හිසේ මුදුන, පිටුපස සහ ඇස්වලට ඇතිවන වේදනාව, ගෙල සොලවන විට හිස රදය වැඩිවීම, ගෙලෙහි තද බව, ඇස්වටා හා හකු ප්‍රදේශ ඇතිවන වේදනාව, උරහිසේ සහ පිටේ ඉහළ කොටසේ ඇතිවන වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ වෙනවා. ඉතින් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මගින් මේ සඳහා සාර්ථක විසඳුම් ලබා ගන්න පුළුවන්. එහිදී මැනුවල් තෙරපි, ජොයින්ට් මොබිලයිසේෂන්, ඒ වගේම posture correction exercises, ඉලෙක්ට්‍රොതെරපි මගින් වේදනාව හා මාංශපේශී තද බව අඩු කර ගන්න පුළුවන්. ඔබත් මෙවැනි රෝගී තත්ත්වයකින් පීඩා විඳිනවා නම් පල්ස් ෆිසියෝ අමතන්න. ශාකා පොකුණු විට කටුබැද්ද